තෙරුවන් සරණයි හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ පාලි ගාථා ගායනා නිපුණතා තරඟය පිළිබඳව ප්‍රාදේශීය අධීරයේ පැවැත්වෙන. ගොඩක් දෙනෙකුට තියෙනවා මේ තරඟය පිළිබඳව ප්‍රශ්න තරඟයට මුහුණ දෙන්නේ කොහොමද? තරඟයට ගාථා පාඩම් කරන්න ඕනද? තේරුම් කියන්න ඕනද? හරියට උච්චාරණය කරන්නේ කොහොමද වගේ මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ලකුණු දෙන්නේ කොහොමද පටිපාටිය කියලා ඒ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පාලි ගාථා ගායනා තරඟය පිළිබඳව සහ ඒකේ නිර්ණායක මොනවද කියන එක පිළිබඳව. මුලින්ම අපි දැනගන්න ඕන මේ තරඟය පැවැත්වෙන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා සිසුවන් වෙනුවෙන්. පොඩි පන්ති වලට වෙනම තරඟයක් තියෙනවා. පද්‍ය හා ගාථා ගායනා කියලා. මේක පාලි ගාථා ගායනා. ගාථා විතරයි අහන්නේ. කවි අහන්නේ නැහැ. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා පොඩි පන්ති වල වගේ මේකෙත් කවි අහනවා කියලා නෑ. මොකද මේක අහන්නේ පොතේ තියෙන ගාථා පමණයි. 6 ශ්‍රේණියෙන් එක දරුවෙක්, 7 ශ්‍රේණියෙන් එක දරුවෙක්, 8 ශ්‍රේණියෙන් එක දරුවෙක් වගේ ඔය වගේ ධර්මාචාර්ය දක්වාම දරුවන් තෝරා ගන්නවා එක පන්තියකින් එක දරුවා බැගින්. පෙළ පොතේ පාලි ගාථා මතකයෙන් කියන්න ඕන. ඔයාලා දන්නවා ඔයාලගේ පෙළ පොතේ ගාථා තියෙනවා, ජාතක කතාවල එන ගාථා තියෙනවා, සූත්‍ර දේශනාවල එන ගාථා තියෙනවා, ධම්මපදයේ ගාථා තියෙනවා, වෙනම පෙළ පොතේ ගාථා තියෙනවා. ඔන්න ඔය කියන ගාථා පාඩම් කරලා මතකයෙන් කියන්න ඕන. ඒ වගේ තේරුමක් පාඩම් කරන්න ඕන. ඒ වගේ තේරුම පාඩම් කරලා පොතේ තියෙන තේරුමම නැතුව තමන්ගේ අදහස් වලින් තේරුම කියන්න පුළුවන් නම්, කියන්නේ සරලව තේරුම කියන්න පුළුවන් නම් අන්න ඒකටත් වෙනම ලකුණු ලැබෙනවා. මේ තරඟය පවත්වන එකේ අරමුණ තමයි පාලි භාෂා නිපුණතාවය. ඒ කියන්නේ ඔයාලගේ පාලි භාෂාවට තියෙන දැනුම කොහොමද? පාලි භාෂාව ඉගෙනගෙන තියෙනවද? අකුරු හරියට කියවනවද කියලා බලනවා. ඒ වගේම ශ්‍රවණ මාධුර්යය කියන්නේ අපි කියනවා අර අපි දෙයක් කියද්දි තව කෙනෙකුට අහන් ඉන්න පුළුවන් විදිහට කියන්නේ කියලා. ඒ කියන්නේ කනට මීපැණිවක් කරනවා වයි කියලා කියන්නේ. අපි ගායනා කරද්දී කියනවායි ගායනා කරනවායි කියන්නේ දෙකන්නේ. අපි ගායනා කරද්දී ඒක තව කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම නැතුව අර කනට නෙමෙයි තල්ලත්තර බොරුල් වැටෙනවා කියලා කියන්නේ. කනට මීපැණිවක් කරනවා කියනවා තල්ලත්තර බොරුල් වැටෙනවා කියනවා. එතකොට අපි ගායනා කරන්න ඕන තල්ලත්තර බොරුල් වැටෙනවා වගේ නෙමෙයි කනට මීපැණිවක් කරනවා වගේ. එතකොට තමයි අපිට ඒ ඉන්න විනිසුරු මණ්ඩලය හරි ලකුණක් ලබා දෙන්නට හිතෙන්නේ. ඊළඟට මේ තරඟයට අපි මුහුණ දෙන්න ඕනේ අවස්ථා 4ක් යටතේ. මේ අවස්ථා 4ම පුත ඔයාලට ලැබෙන්නේ කොළ කැලි ටිකක් දානවා ගාථා ලියලා ඊට පස්සේ ඒකෙන් හම්බුලෙස් ඔයාලට හම්බ වෙන එක කොළ කැලක් ඔය තෝරගන්න හම්බ වෙනවා. එතකොට අන්නේ හම්බ වෙන කොළ කැලේ තියෙන ගාථාව තමයි ඔයාලට කියන්න ලැබෙන්නේ. වැඳගෙන ගාථාව කියලා ඊට පස්සේ ගාථාවේ තේරුමත් හරියට කියන්න ඕන. මේක ඔයාලා හරියට මතක තියාගන්නත් ඕන. පළවෙනි වටේදී ඔයාලට හම්බ වෙනවා කොළ ටිකේ එක කොළයක හරි ඔයාලට හම්බ වෙන කොළේ ලියලා තියෙනවා වන්දනා ගාථාවක් පළවෙනි වටේ. ඒ වන්දනා ගාථාව පිළිවෙලට කියලා ඒකේ තේරුමත් ඔයාලා කියන්න ඕන. ඊට පස්සේ දෙවනි වටේදී ඔයාලට හම්බ වෙනවා තියෙන කොළ කැලි ටික අතරින් චිට් කියලා අපි කියන්නේ මේ කොළ කැලි ටික අතරින් පෙළ පොතේ ඇතුළත් ධම්මපද ගාථාවක් සහ ජාතක කතාවන්ගේ එන ගාථාවක්. ඒ කියන්නේ ඔය දෙකෙන් එකක් එනවා. එක්ක ධම්මපදයේ ගාථාවක් නැත්නම් ජාතක කතාවක එන ගාථාවක් එනවා. තුන්වෙනි වතාවෙත් මේ කොළ කැලිම තමයි දාන්නේ. තුන්වෙනි අවස්ථාවේදී එනවා පෙළ පොතේ ඇතුළත් සූත්‍ර දේශනාවල ගාථා. සමහරවිට මෙත්තානිසංස තියෙනවා, සමහරවිට මෙත්තානිසංස තියෙනවා, කරණීය මෙත්ත සූත්‍රය තියෙනවා, රතන සූත්‍රය තියෙනවා. ඔය කියන සූත්‍ර දේශනාවල එන ගාථාවන්ගෙන් එකක් හම් වෙනවා ඔයාලට තුන්වෙනි අවස්ථාවේදී කියන්න. එතකොට මේ ගාථාව කියද්දී අපි හොඳට පාඩම් කරලා තියෙන්න ඕන, පැටලෙන්නේ නැතුව හරියට කියන්න ඕන ශබ්ද නගලා නිවැරදි උච්චාරණය. නිවැරදි උච්චාරණය කියන්නේ මොකක්ද කියලා මම ඊළඟට කියලා දෙන්නම්. සිසුවට අභිමත ඕනෑම ගාථාවක් 4 වෙනි අවස්ථාවේදී. අර අවස්ථා තුනම හරියට කියවනම් ඊළඟට ඔයාලට අවස්ථාව ලැබෙන්නේ ඔයාලට කැමති ගාථාවක් කියන්න. ඒතොරන්නේ කැමති ගාථාව ඔයාලට පොතේ තියෙන කැමති ගාථාවක් කියන්න පුළුවන්. ඒ ගාථාව කියලා ඒකේ තේරුම නිවැරදිව කියන්නත් ඕන. මේ තරඟයේ ඉදිරිපත් වෙද්දී ලකුණු දෙන්නේ කොහොමද? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ස්මරණ ශක්තිය කියන්නේ පුතේ ඔයාලා ගාථාව මතක තියාගෙන ඉන්නවා කියන එක. දැන් අපි ගාථාවක් කියද්දී පේජි 4ක් තියෙනවා කියන්නකො. ඒතකොට අපිට මතක පේජි 2යි. ඔය පේජි 2 කියවට මදි. පේජි 4ම කියන්න ඕන. එතකොට තමයි ඒක අපි පාඩම් කරලා තියෙන අපිට හොඳට මතකයි කියලා එයාලා දැනගන්න. ඊට පස්සේ ඒ ගාථාව කියලා ඒකේ තේරුමත් අපිම කියන්න ඕනේ. එයාලා කියන්නේ ආයේ තේරුම කියන්න කියලා අපිම කියන්න ඕනේ ඒකේ තේරුම. ඒකට ලකුණු 5ක් හම් වෙනවා. නිවැරදි වචන සහ අකුරු උච්චාරණය. නිවැරදි වචන කියන්නේ අපි දන්නවා පාලි භාෂාවේ
මහ ප්‍රාණාක්ෂර කියලා කොටසක් තියෙනවා. පාලි අක්ෂර මාලාව වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා වර්ගාක්ෂර කියන්නේ මොනවද කියලා. ඒ වර්ගාක්ෂර වල දෙවන සහ සිව්වන අකුරු මහ ප්‍රාණාක්ෂර කියලා අපි හඳුන්වනවා. එතකොට අන්නේ මහ ප්‍රාණාක්ෂර එන තැන්වල ගාථාවන්ගේ අපි ඒවා හරියට කියන්න ඕන. ඒ කියන්නේ අර මහ ප්‍රාණාක්ෂරයක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවනේ. අනේ අල්ප ප්‍රාණාක්ෂර වලට වැඩිය විශාල ශබ්දයක් නැත්නම් දැඩිව උච්චාරණය වෙන අක්ෂර අපි මහා ප්‍රාණාක්ෂර කියලා හඳුන්වනවා. එතකොට ඔන්න අක්ෂර යෙදෙන තැන්වල ඒවා නිවැරදිව අපි පාඩම් කරද්දිම හරියට උච්චාරණය කරලා පාඩම් කරන්න ඕන. සමහර කෙනෙක් අර මුලින් පාඩම් කරද්දී අල්ප ප්‍රාණ දාලා පාඩම් කරලා පස්සේ මහා ප්‍රාණව උච්චාරණය කරන්නම් කියලා ඉන්නවා. නමුත් පුතේ ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද අපි එතෙන්ට ගියාට පස්සේ අපේ හිතේ බයක් ඇති වෙනවා වර්ධීද කියලා. ඒ හින්දා පාඩම් කරද්දිම අපි හරියට ඒක පාඩම් කරන්න ඕන. එතකොට 아무තෙන් ආයෙ ගුරු වෙන්න දෙයක් නැහැ. සංයමය සහ ඉරියව් පැවැත්වීමේ උචිත බව. ඒ කියන්නේ අපි එතෙන්ට ගියාට පස්සේ පිළිවෙලකට ඉන්න ඕන. සාමාන්‍ය ගාථාවක් කියනවා කියන්නේ අපි තැන්පත් වෙලා ඉන්න බෑ. ඒ කියන්නේ අපි අර නැටුම් තරඟයකට යනකොට වෙනයි ගාථා ගායනා තරඟයකට යනකොට වෙනයි. එතකොට අපි දැක්කට පස්සේ එයාගේ හිතේ පැහැදීමක්, ඒ කියන්නේ විනිසුරු මඩුල්ලගේ හිතේ පැහැදීමක් ඇති වෙන විදිහට පිළිවෙලකට ගාථාවක් කියන්නේ අපි පාට දෙකක් දාගෙන යනවා නම් ඒවා ගලවලා පිළිවෙලකට යන්න ඕන. එතකොට තමයි මේ උචිත බව කියලා කියන්නේ. ඒ වගේම තමන් ගෑනු ළමයි නම් ඒ යන පිළිවෙලක් තියෙනවා. කොණ්ඩේ හදාගෙන පිරිමි ළමයි නම් වෙනම පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට කොණ්ඩේ හදාගෙන පිළිවෙලකට දහම් පාසල් සිසුවෙක් විදිහට ඒ තරඟයට ඉදිරිපත් වෙන්නට ඕනේ. ඒකටත් ලකුණු 5ක් හම් වෙනවා. ඒ වගේම අර්ථ ප්‍රකාශ කිරීම සහ තම වචන වලින් පැහැදිලි කිරීම. පොතේ තියෙන අර්ථයම කියනවා නම් ඒක කියලාවලා තමන්ගේ වචන වලින් පැහැදිලි කරන්නත් ඕනේ. අන්නේ වචන වලින් පැහැදිලි කරනවටත් ලකුණු 5ක් හම් වෙනවා. මෙන්න මේ විදිහට ලකුණු 25 එකතු වෙලා ඒක 4ෙන් ගුණ වෙලා තමයි ලකුණු 100න් ඔයාලට ලකුණු ලැබෙන්නේ. මෙන්න පුතේ මහ ප්‍රාණ අක්ෂර මම සඳහන් කරලා තියෙනවා. අල්ප ප්‍රාණ කයන්න නෙමෙයි. ක කියලා උච්චාරණය කරන මේ ඡ වෙනවා. ඒ කියන්නේ අපි අර දැඩි වායු ධාරාවක් පිට කරන්න ඕනේ. එතකොට තමයි ඒක හරියට උච්චාරණය වෙන්නේ. අයන්න නෙමෙයි ඨ කියලා උච්චාරණය කරන්නේ. ථ फ घ झ ढ ध भ දැන් ඔය වගේම අල්ප ප්‍රාණ අක්ෂරත් තියෙනවා. ඒවා අපි ඔච්චර ගැඹුරින් උච්චාරණය කරන්නේ නැහැ. ඒවා කාචට, තාප, ගාජ, ඩ, දාබ කියලා අපි උච්චාරණය කරනවා. හැබැයි මේවා ඊට වැඩිය දැඩිව උච්චාරණය කරනවා. පාලි භාෂාවේ පුතේ මෙන්න මේ මහ ප්‍රාණ අක්ෂර වැඩි වශයෙන් යෙදෙනවා. ඔයාලා ගාථා ලියද්දී පොතේ තියෙන ගාථා වෙනම අභ්‍යාස පොතක ලියා ගන්න. ඒ ලියද්දී හරියට වචන ලියා ගන්න ඕන. දැන් ඔයාලා අල්ප ප්‍රාණ තියෙන තැනට මහ ප්‍රාණ ලියලා හරියන්නේ නැහැ. මහ ප්‍රාණ තියෙන තැනට මහ ප්‍රාණ උච්චාරණ කරන්න කම්මැලිකමට අල්ප ප්‍රාණ ලියලා හරියන්නේ නැහැ. එතකොට අර ශ්‍රවණ මාධුර්යයට හම්බෙන ලකුණු පහට මොකද වෙන්නේ? ශ්‍රවණ මාධුර්යනේ උච්චාරණ නිවැරදි උච්චාරණයට හම්බෙන ලකුණු පහ එහෙම් පිටින්ම අයින් වෙලා යනවා. අයින් වෙලා යනවා කියන්නේ ඒක 4ෙන් ගුණ වුණාම ලකුණු 25ක් ඔයාලා නිකම්ම අයින් කර ගන්නවා. එතකොට තරගයට මුහුණ දුන්නත් ඔයාලට ස්ථානයක් ලබා ගන්නවා කියන එක අපහසු කාරණයක්. ඊළඟට මේ ගාථා පාඩම් කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕනේ. ඔයාලා මුලින්ම පොඩි අභ්‍යාස පොතක් අරගෙන ඔයාලගේ පෙළ පොතේ තියෙන ගාථා සියල්ලම ඒ පොතේ ලියන්න. ඒ පොතේ ලියලා පාඩම් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ පොතෙන් පාඩම් කරන්න. හරියට ලියාගෙන පිළිවෙලකට මේ ගාථාවේ තේරුමත් ලියාගෙන පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කරලා ඉවර වෙලා තරඟ සවුවට යන්න කලින් ඔයාලා ලියා ගන්න මෙන්න මේ විදිහට වගුවක් ගහලා කොටස් 3කට බෙදා ගන්න. මේ කෝපල එක හරිය. කොටස් 3කට බෙදාගෙන මුලින්ම ඔයාලට හම් වෙන වන්දනා ගාථා ටික. මේ වන්දනා ගාථා කියනවා පෙළ පොතේ එන ගාථා නෙමෙයි. එදිනදා වන්දනා සඳහා භාවිතා කරන ගාථා ටික තමයි වන්දනා ගාථා කියලා කියන්නේ. මේ වන්දනා ගාථා ටික වෙනම ලියා ගන්න. වන්දනා ගාථා ටිකේ මුල් පද ටික හරිය ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි එකට පෙළ පොතේ එන ධම්මපද සහ ජාතක කතාවල ගාථා. මේ ටිකත් ඔයාලා වෙනම ලියා ගන්න. පෙළ පොතේ එන ඒ කියන්නේ වෙනම වගුවේ පෙළ පොතේ එන ධම්මපදේ ගාථා ටිකයි ජාතක කතාවල ගාථා ටිකයි ලියා ගන්න. ඒ කියන්නේ ලියා ගන්න සම්පූර්ණ ගාථාවම නෙමෙයි මුල් පදේ ලියා ගන්න. දැන් පාඩම් කරලා තියෙනවා නම් ඒතකොට මුල් පදේ ලියාගත්තාම ඒක බලාගත්තාම ඔයාලට අමතක වෙන නිසා මතක් කරගන්න පුළුවන්. සූත්‍ර දේශනාවල එන ගාථා. ඊට පස්සේ ඔයාලට මම ඉස්සෙල්ලා සඳහන් කරා කරණීය මෙත්ත රතන සූත්‍ර ආදී ඒ සූත්‍රවල එන ගාථා තියෙනවා. එතකොට අන්නේ සූත්‍රවල එන ගාථා
වල මුල් පදේ ලියා ගන්න. එතකොට ඔයාලට ඒකත් පිළිවෙලකට තියෙනවා බලා ගන්න පුළුවන්. තරඟට යන්න කලින් උනා චුට්ටක් බලාගෙන කොලේ අයින් කරලා ගිහිල්ලා පිළිවෙලකට ගාථාව කියන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ විදිහට තරඟයට ඉදිරිපත් වුණා නම් ඔයාලට ස්ථානයක් ලබා ගන්නත් පුළුවන්. අනිත් එක ඔයාලා නිවැරදිව පාලි භාෂාව උච්චාරණය කරන්න වගේම ගාථා පාඩම් කරගන්න එක ඔයාලගේ ධර්මාචාර විභාග වලට ඒ වගේම දහම් පාසල් අවසාන විභාග වලටත් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා හැමදෙනාම මේ කියලා දීපු විදිහට හොඳින් තරගයට මුහුණ දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන් විදිහට පිළිතුරක් ලබා දෙන්න උත්සාහ කරන්න.